මේ අපි අපේ පළවෙනි ගාන ඩිස්කස් කරන්න යන්නේ. මේකෙදී විතරක් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. පළවෙනි එකකින්ද මෙතන ඉහාට ඔයාලා දාන ගාන කෙලින්ම ඩිස්කස් කරන එක තමයි වෙන්නේ. මොකද මේ අන්තිම වෙලාවේ මාත් දන්නා වැදගත්ම කාලේ. ඔයාලා කාලේ ඒකින්ද මම සෙෂන් එකකට හැකිතරම් අවම වෙලාවක් ගන්න තමයි බලන්නේ. හරිනේ? ඒතකොට ඉන්ට්‍රොඩක්ෂන් එක මේ පොඩ්ඩක් දෙන්නේ පළවෙනි එකකින්ද විතරයි. මේකෙදි වෙන්නේ අර කිව්වා වගේ ඔයාලා ගෲප් එකට ඔයාලගේ ප්‍රශ්න දානවා. ඔයාලගේ ප්‍රශ්න දැම්මට පස්සේ මේ ප්‍රශ්න බලලා ඒ ප්‍රශ්න වලින් ඩිස්කස් කරන්න සුදුසු ප්‍රශ්න මම තෝරගන්නවා. තෝරගෙන ඒ කියන්නේ එකම පැටර්නේ ප්‍රශ්න ටිකක් තිබ්බොත් ඒ ටිකෙන් අමාරුම එක මොකද්ද? අන්න ඒ වගේ අරගෙන අර අත්තරින ඒවට අසාධාරණයක් නොවෙන්න ඒ වගේ පාටුත් අල්ලලා මේ ගාන හදන විදිය කියා දෙනවා. හරිද? එතකොට මේකෙදි වෙන්නේ අර ඔයාලගේ ක්ලාස් වල කරනවා වගේ අර ස්ටෙප් වයිස් ලස්සන්ට ස්ටෙප් බයි ස්ටෙප් කියා දෙන එක නෙමෙයි. මොකද එහෙම ක්ලාස් වල කරලා තියෙන්නේ. එතකොට එහෙම අපි ෆවුන්ඩේෂන් හදාගන්න ඕනේ එහෙම තමයි. ඒත් අපි එක්සෑම් එකට යද්දී මෙන්න මේ දැන් මේ කියන මට්ටමට අප්ග්‍රේඩ් වෙලා යන්න ඕන. නැත්තම් අපිට වෙලාව සෑහෙන මදි වෙනවා තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ප්‍රශ්න 35න් එහාට යන්න අමාරු වෙනවා. හරිද? එතකොට මේ විදිය කියන්නේ මේ ප්‍රශ්නේ මට එක්සෑම් එකේදී හම්බුනොත් මම කොහොමද ප්‍රශ්නේ දිහා බලන්නේ වර්ක්අවුට් කරලා උත්තරයට යන්නේ කොහොමද? අන්න ඒක මං කරන විදිය ඒ හිතන විදිය ඔයාලට දෙන්න තමයි මේක කරන්නේ. හරිනේ? දැන් අපි යම් ප්‍රශ්නෙට මේ හුදෙක් එක ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. ඒක හරියට එකපාරක් හරියට බලා ගන්න. මම මේ කියා දෙන්නේ ඒ පැටර්න් එකේ මොන ගානක් ආවත් ඔයාලට කරගන්න ලේසි වෙන පුළුවන් වෙන විදියට තමයි. හරිනේ? එතකොට බලන එකපාර හරියට බලා ගන්න. දැන් යන් ගානට. එතකොට මේකෙදි මුලින්ම අපි ඕන ගානක් ෆිසික්ස් හෝ කෙමිස්ට්‍රි ඒවා මොකද්ද බයොත් එහෙම තමයි. දැන් මම මෙතනදී ගොඩක් ફોකස් කරන්නේ අර වටින්ද කිව්වේ. මේ මැත්ස් එහෙම තමයි. මේ එතකොට ගානක් දැක ගාම ඒ ගානේ නිකන් ස්නැප්ෂොට් view එකක් ගන්නවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහුවගේ ගාන මොකද්ද කියලා අයිඩියා එකක් ගන්න උනත් තප්පර 5ක් 10ක් ඇතුළත මුලින්ම කියවන්න යන්නේ නැහැ. මොකද ඒක කරන්නේ දැන් අපි ඉඳගන්නේ මොන පේපර් එකටද කියලා අපි දන්නවා. සබ්ජෙක්ට් එක. ඒත් ඒ සබ්ජෙක්ට් එක ගොඩක් බ්‍රෝඩ් ඒරියා කින්ද මොන සෙක්ෂන් එකකටද අපි ඔළුව කන්සන්ට්‍රේට් කරන්න ඕන කියන අයිඩියා එක ගන්න තමයි ඒක කරන්නේ. නිකන් උඩින් පල්ලෙන් බැලුවා. දැන් මේක නම් බැලුවම හරි. මුලින්ම පරිමා කතාවක් පේනවා. ඊට පස්සේ වායු කතාවක් තියෙනවා. ආංශික පීඩන කතාවක් තියෙනවා. ඊට පස්සේ උෂ්ණත්ව කතාවක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට සංයෝගයක් හැදෙන කතාවක් තියෙනවා. හරි. එතකොට මේක ඒ ස්නැප්ෂොට් view එකෙන් අපි ගත්ත අයිඩියා එක මේක මොන ගානක්ද? වායු පාඩමේ ගාන. හරිනේ. ඕක තප්පර 5ක් 10ක් ඇතුළත වෙනවා. ඒක ඉවරයි. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ගාන ටිකක් හරියට කියවනවා සහ අහලා තියෙන්නේ මොකද්ද කියලා බලනවා. ඒ හරියට කියවන එකේදී අපි ටිකක් අර අපිට දීලා තියෙන අගයන් මොනවද කියලා බලන්න ඕන. ඊට පස්සේ අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. හරි. දැන් මේකේ අහලා තියෙන්නේ හැදුණු සංයෝගයේ සූත්‍රය මොකද්ද කියලා. හරිද? හැදුණු සංයෝගයේ සූත්‍රය මොකද්ද කියලා තමයි මේකේ අහලා තියෙන්නේ. එතකොට මේවා ගැන වලදී අර හරි අගයක් නෙමෙයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ පද්ධතිය අවසන් සමස්ත පද්ධතිය අවසන් පීඩනය, අවසන් පරිමාව, නැත්තම් අවසන් වායු අණු ගාන, මවුල ගාන. එහෙම හරි අගයක් නෙමෙයි අහලා තියෙන්නේ. හරි. එතකොට මේ වගේ ප්‍රශ්නවල වාසිය තියෙන්නේ අපිට ගොඩක් අනවශ්‍ය කෑලි අයින් කරගෙන ගානට එන්න වෙන්න පුළුවන්. හරි. අයින් කරන්න තියෙන කෑලි වැඩි. මේ වගේ ගණන් වල. ඒ වගේම අනිත් පැත්තට තමයි අයින් කර නොගත්තොත් දිග් ගැහෙනවත් වැඩි. අපරාධය අඩු වෙලාවෙන් කරගන්න පුළුවන් එකක්. අන්න ඒක තියෙනවා.
හරි. දැන් අපි බලමු මේ ගානේ. හරිද? මේ ගානේ මොනවද අපිට අයින් කරගන්න පුළුවන් කියලා. හරි. එතකොට අපි මේ ගාන බලුවොත් දැන් අපිට අයින් කරගන්න ඕන කැලිත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මුලින්ම අපිට සූත්‍රයෙන් අයින් කරගන්න පුළුවන් කැලිත් තියෙනවා. අපිට දත් වලින් අයින් කරගන්න පුළුවන් කැලිත් තියෙනවා. දැන් අපි ගත්තොත් අපිට සූත්‍රයෙන් අයින් කරගන්න පුළුවන් මොනවද කියලා. දැන් මුලින්ම සූත්‍රය බලගෙන ඔළුවට ගන්න ඕනේ. සූත්‍රය අනිවාර්යයෙන්ම PV = nRT කියලා අපිට තේරෙනවා ගාන බලපු ගාම. හරිද? ගාන බලපු ගාම මේකට අදාළ වෙන්නේ PV = nRT ගානක් කියලා තේරෙනවා. දැන් අයින් කරන්න ඕන ඒවා තමයි මොනවද? නියත පරිමාවක් ගැන කියලා තියෙනවා. එහෙනම් මුළු ගාන පුරාටම පද්ධතිය පරිමාව නියතයක්. R කියන්නේ කොහොමදත් නියතයක්. ඊට පස්සේ පද්ධතිය උෂ්ණත්වෙත් ගාන පුරාටම නියතව තියාගන්නවා කියලා තියෙනවා. හරිද? එතකොට මේ ටයිප් එකේ අර සංයෝග සූත්‍ර ගාන සංයෝගී සූත්‍රනේ යන්නේ. අර හරි අගයක් අහලා තියෙන ගානක් නෙමෙයි හින්දා ඔයා කියන්න අපිට වැඩක් නැහැ. ඕව වැඩක් නැහැ අපිට. අර දෙක විතරක් ඇති. ඒ දෙකෙන් p = n කියන එක නෑ. p = n නෙවෙයි. p සමානුපාතික n වලට කියන එක ගත්තම හරි. p = n වෙන්නේ නැහැ කවදාවත්. p සමානුපාතික n කියන්නේ පද්ධති p ඉන්නේ තියෙන වායු අණු ගානට මවුල ගානට අනුලෝම සමානුපාතිකයි. නැත්තම් ඒකම අනිත් පැත්ත මොකද්ද මවුල ගාන අනුලෝම සමානුපාතිකයි පද්ධතිය පීඩනයට. ඔන්න ඔය අයිඩියා එක තමයි අපි ඔළුවට ගන්න ඕන අර අයින් කරන සූත්‍රය අයින් කරන කැලි වලින්. හරිද? ඕක ලියලා කරන ගන්න නෙමෙයි. ඕක හිතෙන් ගන්න ඕන. ඒ කියන්නේ ගාන බලුවම තේරෙන මේ පරිමාව නියතයි R නියතයක් T නියතයක්. එහෙනම් මේ පැත්තේ P ඉතුරු, ඊට පැත්තේ N ඉතුරු. එහෙනම් P අනුලෝම සමානුපාතිකයි N. නැත්තම් N අනුලෝම සමානුපාතිකයි P වලට. එච්චරයි. ඕක ගත්තා. ඒ තමයි සූත්‍රයෙන් අපිට අයින් කරලා කරගන්න පුළුවන් දේ. දැන් අපි බලමු අපිට දත් වලින් මොනවද අයින් කරගන්න පුළුවන් කියලා. දැන් ඕකේ දත්ත ගත්තාම දත්ත තියෙන්නේ 3යි. හරිද? ආංශික පීඩන 3ක් තියෙන්නේ. ওই තුනේම තියෙන්නේ කිලෝ පැස්කල් වලින්ම තමයි. වැඩි කිරීම 10/5කුත් තමයි තියෙන්නේ. හරිද? ඒතර වෙනස් වෙලා තියෙන මුල් අගය විතරයි. අහලා තියෙන්නේ හරි අගයක් අහන මේ ගානක් නෙමෙයි අහලා තියෙන සංයෝගික සූත්‍රය. එතකොට අරගේ වගේම මේවා කැපිලා යනවා කියන එක අපේ ඔළුවට යන්න ඕන. එහෙනම් ওই 10/5 කතාවත් වැඩක් නැහැ. ඕන අර මුල් අගයන් ටික විතරයි. හරි. දැන් අපි ඔය අයින් කරගන්න ඒවායින් දෙකක් ගත්තා. එකක් මොකද්ද? පද්ධතිය p සමානුපාතිකයි n ට නැත්නම් n සමානුපාතිකයි p ට කියන එක. ඒ සූත්‍රයෙන් කැලේ අයින් කරලා මේ දත් වලින් කැලේ අයින් කරලා ගත්තා. අර වැඩි කිරීම 10/5 කැලේ කිලෝ පැස්කල් කැලේ වැඩක් නැහැ කියලා. හරිද? ඔය දෙකම කරේ මොකද? මේක අර අගයක් අහලා තියෙන ගණක් නෙමෙයි. ඔන්න ඔය ටයිප් එකේ ගණන් වල ඔය එක කරන්න ඕන මුලින්ම. ඔන්න ඔය ටික හිතෙන් ඉන්න ඕන. දැන් තමයි ෆස්ට් පාර්ට් එක අපි ලියන්නේ. හරිද? හරියට කරද්දි ලියන්නේ මේක තමයි මුලින්ම. මොකද්ද? සූත්‍රය. හරිද? ඒ කියන්නේ මේක දැන් තියෙනවා සෙනොන්. හරිද? සෙනොන් ප්‍රතික්‍රියා කරනවා කියනවා ඔක්සිජන් නම් ප්‍රමාණයක් එක්ක. හරිද? ඒ කරලා අපිට අන්තිමට ප්‍රොඩක්ට් එක විදිහට හැදෙනවා කියලා තියෙනවා. ඔකට උත්තර බැලුවා ඒක ගන්න පුළුවන් උත්තර වලින් උත්තර බැලුවම වෙනවා සෙනොන් වල ඔක්සයිඩ් එක. සෙනොන් වල ඔක්සයිඩ් එකක් හැදෙනවා. ඒ ඔක්සයිඩ් එක තියෙන්නේ මොන අනුපාතයෙන්ද කියලා දන්නේ නැහැ. ඒක තමයි අපි ගන්න. AB කියලා දාගමු. ඔක්සිජන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් කියනවනේ. හරි. ඊට පස්සේ ඔය ගණන් වල ඊළඟ එක තමයි ඔය අණු ප්‍රමාණයට මේ මොනවද මවුල කීයද කියලා දාගන්නේ. හරි. මොකද දෙපැත්ත සමාන කිරීමක් තියෙන ඔය ටයිප් එක ගණන් වල. එතකොට අපිට වර්ක්අවුට් කරලා පළවෙනි ගත්තොත් ගන්න පුළුවන් දේ මොකද්ද? පීඩනය සමානුපාතිකයි මොකටද? මවුල ගන්නට. හරි. එතකොට අර දෙපැත්තම මේ ගණන් වල දෙපැත්තම අර කැපෙන ටයිප් එකකින් හින්දා අපිට අර වැඩි කිරීම 10/5 කැලලත් වැඩක් නැහැ. එහෙනම් අපිට කෙලින්ම මේ මවුල ප්‍රමාණ වලට අර පීඩනයේ පාර්ට් එකේ මුල් ඉලක්කම විතරක් දාගත්තම හොඳටම ඇති. ඒ කියන්නේ මේකේ ආරම්භක ඔක්සිජන් එකට නම් 8. ආරම්භක ඔක්සිජන් වලට නම් 8. ආරම්භක සෙනොන් වලට නම් 2. අවසාන ඔක්සිජන් වලට නම් 4. ඔය හොඳටම ඇති.
හරිද? ඊට පස්සේ දැන් ඔතනින් යම් අසමතුලිතතාවයක් තියෙනවා නම් ඒ ටික තියෙන්න ඕන ඔක්සයිඩ් එකේනේ. ඒ ටික තියෙන්න ඕන ඔක්සයිඩ් එකේ. ඔච්චරයි. ඒතර මුල් එකේ හරිද? මුල් පද්ධතියේ ටෝටල් සෙනොන් තියෙනවා 2ක්. ටෝටල් ඔක්සිජන් තියෙනවා 16ක්. අවසන් පද්ධතියේ ඉතුරුලා තියෙන ඔක්සිජන් වල තියෙනවා ඔක්සිජන් පරමාණු 8ක් නේ. හරි. දැන් ඔහොම ගත්තා මොකද්ද අපිට ගන්න පුළුවන්? අර ඉතුරුලා තියෙන ඒ කියන්නේ මේ ඔක්සයිඩ් එකේ තියෙන සෙනොන් ඇතුලේ මෙයා කෙලිම gediya පිටින්ම ඉන්නවා. ඔක්සිජන් වල අර 16න් 8 ඉතුරුලා ඉතුරු 8 විතරක් ඉන්නවා මේ ටිකේ. ඔන්න ඔච්චරයි. ඇයි ඉතුරු ටික තියෙන්න ඕන මේ ඔක්සයිඩ් එක ඇතුලේ වෙන කොහෙවත් යනවා කියලා නෑනේ. අතුරු දහම වෙනවා කියලා වගේ. හරි ඔච්චරයි. එතකොට මොකද අපිට එන්නේ? අපිට එන ඔක්සයිඩ් එකේ සෙනොන් ඔක්සිජන් ওই විදිහට ඉන්නවා. හරි. ওই විදිහට නෙවෙයි ওই විදිහටම අනිවාර්ය නෑ. ඒ කියන්නේ දෙකටම තියෙන්න ඕනේ නෑ. ඔය අනුපාතෙට ඉන්නවා. හරි. ඔය අනුපාතෙට ඉන්නවා. ඔච්චරයි. කියන්නේ AB අනුපාතය ওই විදිහට තමයි. ඒ කියන්නේ 2ට 8 නැත්නම් 1ට 4 නැත්නම් 3ට 12 4ට 16 ওই විදිහට. ඉතින් උත්තර ටික ගත්තම ওই විදිහ උත්තරේ තියෙන අන්තිම උත්තරේ 5. මේ xenon tetroxide xenon O4 හරිද? අපිට දැන් අනිත් පැත්තට ඕන ලියලා අපි හදපු ගාන හරිද කියලාත් ඕනනම් මම චෙක් කරලා පෙන්නන්නම් නිකන්. ඒ කියන්නේ xenon oxygen හදුනා xenon oxide O2 හරි. මුලින් තිබ්බ 2ක් මුලින් තිබ්බ 8ක් 4ක් හැදුනා. අපිට උත්තරේ එන්නේ xenon oxide. ඒ දෙන්නේ වැඩේ කරේ. හරිද? ආයෙ මේ ටුප්ත කරලා පෙන්නන්න ඕනේ නැහැ. ඒවා තියෙන්නේ මැත්ස් වල. ඔය ටයිප් එක ඕවා නෙමෙයි. ඔහිට අඩු කල්නාව කරන ඒ ටුප්ත කරලා පෙන්නන්න ඕනේ නැහැ ගානේ. අපි මම නිකන් බින්ද මෙතන. හරි. එතකොට මේ ඕක මේ ඇති හොඳටම. හරි. මේ ওই විදිහට කරාම මේ මේක ටිකක් අර දිග්ගවුන මම අර ඔයාලට තේරෙන්නේ නැති වෙයි කියන අර සැකේ ඔළුවේ තියෙන ඉඳලා පළවෙනි එකේ ඉඳලා ඊට පස්සේ මම ඊටතට ඉක්මනින් කරන් යනවා. මේ ඉබ්බන්න මම කතා කරගෙන ඉන්නේ ඒකයි. මේ ওই විදිහට වර්ක්අවුට් කරලා උත්තරයක් ගන්න. ටක් ගාලා කරන්න පුළුවන් එතකොට. අනවශ්‍ය කැලේ නැතුව. හරි. මේ එතකොට ඊට පස්සේ ඒ වගේ මේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක මොනවද නැහැ. ටක් ටක් ගාලා යනවා. ඔයාලා බලලා හම්බෙන ප්‍රශ්නේ හැබැයි දාන්න. අර මේ කට්ටිය දාන්න තියෙන මේ ප්‍රශ්නේ අමාරුවක් නෙමෙයි දන්නේ නැහැ. අන්ට විතරක් අමාරුද දන්නේ නැහැ. එහෙම ඒවා මේ WhatsApp එකේ දාන්න. මොකද මේ නැතර ඔයාලා එන්ගේජ් වෙන්නේ නැත්තම් මටත් මෙහෙන් අර මේ මොකද්ද තල්ලුවක් නැති වෙනවනේ. කරන්න දෙන්නේ නැහැ. ඒක. ඒකෙන්ද දාන්න යන්න අර විදිහට බලලා මේ කරලා දෙන්න. මේ පුළුවන් අඩුම කාලෙකින්. හරිනේ. good luck. අනිත් අයට කියන්න දන්න අයට.